ඉන්නද ඇතුලේ? දන්නේ නැහැ මාතියා. අය නැත්තම් යනවා මගුලද බලයි. බලන්න අපේ මොකලට කනවා. අපේ ස්ටේෂන් එකේ මාත්‍යා කිව්වා එන්න කියලා. අර බලනවා සිග්නල් නැහැ. ඔය එක තමයි අර බලනවා. හා? කොහෙද? අර බලනවා සිග්නල් නැහැ. මට කනුවේ සිග්නල් එක තියෙනවනේ. සිග්නල් නැහැ කියන්නේ බොරු. ඉස්සරහට ආවා. ලයිට් එන මං ගිහලා නැගොඩ. මට උඩ කනුව මෙහෙම. ඔය කනුව මේනේ. හරි පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න මේ හදිසි වෙලා නේද? බලන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක්. අපෝ. දැන් නගිනවා. නැක. හරි. ඔය මං. පොඩ ඉන්න. අරේ අරේ අදන්න පොඩ්ඩක් ඉන්න. අරේ ඕ බස් එක ඊට අසිත මාල. හරි. එපත්තෙන් ගිහලා බයින්න. හරි. ආනේ සනිය අයියා. අනේ. මොකද මේ දවස් ටිකේ පේන්නේ නැත්තේ? මේ දුමට වැහිලා හිටියන්නේ. ඒක තමයි. ඒක නෙමෙයි. ඔයා කොහෙද යන්නේ? ගමනක් ගියා. ගමන කියලා. ඇත්තද? මේ අම්මකෝ අම්මා. අම්මා වෙන්නේ? අම්මා වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලාම්පු තියාගන්න. කෝච්චියක් ගන්න ඉස්සර ස්විච් එක විකුණ ගන්න. ස්විච් එක විකුණ ගත්තේ නැත්නම් මම ඉවරයි. ජාතික සම්පත, ජාතික වාසනා. වාසනා ලොතරයි. වාසනා ලොතරයි. මේකනේ ඔයා මට හම්බෙන්න ඕන. මොකද මේ ඔයා අම්මත් එක්ක නෙවෙයි නාවේ ඒකයි මං ආවේ. මේ කමක් නෑනේ ඔහොම ඉන්න. ඒ සේෆ්ටි එකට අරන් එන්නකෝ. විකුණ ගන්න බෑ. අන්න ඒකයි මට ඔයා